සිද්ධාර්ථ බෝසත් අවසානෝ එදා වෙසක් පුර පසළොස්වක පොහෝදා සුජාතාව පිළිගැන්වූ කිරිපිඬු දානේ පිළි අරගෙන පිඬු 49ක් කොට වළඳා රන්තලිය උඩුගම් බලා යවා බුදුවන බව අවබෝධ කොටගෙන භද්‍ර වනයේට වැඩම කොට සමවත් සුවයෙන් වැඩ සිට සන්ධ්‍යා භාගයේහි අස්වත්ථ බෝධි වෘක්ෂය කරා වැඩම කොට සොත්තිය බමුණා විසින් පිළිගන්වන ලද කුසතනාට මිට නැගෙනහිර දෙස බලා හෙලා සලා අතුරා වජ්‍රාසනාරූඪව දස බිම්බරක් මරසෙන් පරදවා බුද්ධත් ශ්‍රී රාජ්‍යයට පතු වගයි. සාරාසංඛ්‍ය කප්ලක්ෂය පෙරුම් පුරා මෝරාගුණ මහිම අසදිස ලෙසින් දරා මාරායුධය බිඳ හැරා තමන් කරා සූරා ලෙසින් ජයගෙන විය ලෝතුරා දස මරසින්ම පරදාහිඳ බෝධි මුල සත් සති ගෙවා සුව විඳිමින් පලින් පල මහා බඹු සහම්පති ආරාධනය කළ පිළිගෙන දහම් දෙසුමට කල වැඩම කළ